කුමාරි මාසෙන් පටන් ගත්ත තිබුණ. එතකොට අපි ගාව තිබුණා 3 wheeler එකක් තිබුණා, බයික් දෙකක් තිබුණා ගෙදර. මගේ පවුමක මාලයක් තිබුණා, පවුම් භාගයේ පෙන්ඩන් එකක්, මඟුල් මුද්ද ඒ සේරම තිබුණා. ඒ මාසෙයි එයාට මාස 3 වෙනකොට වතරම් බඩු එකක්වත්ම නැතුව ගියා. මේ පළවෙනි තොවිලෙන් ලක්ෂ 2.20 නෙවෙයි 2.20ක් එයාලගේ ගාන විතරක්. පළවෙනි තොවිලේ කරේ. ඒ කියන්නේ මේ පුතාගේ අම්මා නැහැ. පුතාගේ අම්මා කැන්සර් එකක් හැදිලා නැති වුණා. නැති වුණාට පස්සේ දුවට මාස 8ක් තියෙදි මේ පුතාට අවුරුදු 2කමාරෙන් ඊට පස්සේ තමයි මෙයා බැන්දේ. ඒ බැලලා තමයි පුතා හම්බුනාට පස්සේ තමයි ප්‍රශ්න වෙන්න ගත්තේ. මෙයාගේ අම්මා තමයි කරදර කරන්න දැන් සෑහෙන්න. ඉතින් බලපු හැමතැනකින්ම කිව්වේ මෙයාගේ අම්මා හිල කරදර කරනවා කියලා අපිට. ඊට පස්සේ මගේ ඇඟටත් එන්නේ ඇහිල්ලා අර පුතාට මාසෙ ඉඳන් කිරි දුන්නේ නැහැ. ළමයා කොත්තමල්ලි වතුර, කැඳ වතුර හරි එහෙම තමයි බිව්වේ. ඊට පස්සේ පුතාව මගේ ළඟටවත් ගන්න නැතුව මම පොළවේ කරන් ඉඳන් ගිහින් තිබුණා පොඩි එක්කෙනා මාසෙ ළමයා. ඊට පස්සේ මෙයාගේ අම්මා අපේ අම්මලා කට්ටිය තමයි ළමයා මාරුවට කැඳ වතුර හරි මේ දීදී හදලා තිබුණේ. ඊට පස්සේ පළවෙනි තොইলে කරන්න මම මෙයාට මාස 3ක් කරන් කරන්න බෑ කිව්වා. 3 මාසෙන් තොইলে කරන්න පණුල් ගාලා තියලා හරියටම 3 මාසෙ පොහු වෙලා දවස් 2යි. දවස් 2ක් යනකොට ගෙදර ඉන්න බැරුව ගියා. ඊට පස්සේ තොইলে එක්මන්ට ලෑස්ති කරා. තොইলে ලෑස්ති කරලා ලක්ෂ 1කමාරක් පොලියට අරගත්තා. පොලියට අරගෙන මේවා කළා තමයි මේ කරන්න ගත්තේ. ඊට පස්සේ තොইলেත් කරා. තොইলে කරලා මිනිස්සුන්ට 2.20ක් අතින් දුන්නා. බඩු වලට නැතුව බඩු වලටත් එනවා 50ක් විතර ගියා. ඒ මිනිස්සු දවස් 3ක් ගෙදර හිටියා වන්න බොන්න වියදම් ඔක්කොමත් දීලා. ඊට පස්සේ හරියටම දවස් 7න් ආයි කිව්වා ගැට ගහපු එක්කෙනා වණ්ඩාල්පුරේට ගිහින් බාර කරන්න හෙට ඕන එක්කව 50000ක්. එහෙම දෙන්න ඉතින් තිබුණේ නැහැ. අරකට පොලියට හොයාගත්තා. ඊට පස්සේ කොහොම හරි ගෙදර ගෙවල් ඉදා පොයේ දවසක් ඊට පස්සේ ඒ 5000ත් ගෙවල් ගාව අක්ක කෙනෙක්ගෙන් ඉල්ලගෙන ඒ මිනිස්සුන්ට මෙයා එදා හවසම ගිහින් දුන්නා. ගිහින් දීලා ඊට පස්සේ යාලා අම්ලාදුර අපි එක්කන් ගියෙත් නෑ. යාලා තනියමයි ගියේ. ඒ ගිහිල්ලා රත්තරන් බඩු ටික තියලා කොහොම හරි සල්ලි ගෙවන්න යනකොට රත්තරන් බඩු ටිකට වෙච්ච දෙයක් නැතුව ගියා. අද තව වෙනතුනුත් ඒ බඩු ටිකට අදටත් වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ ඒවට අපිට අරගත්තු ඒවට ගෙවා ගන්න ලක්ෂ 2කමාර ලක්ෂ 3ක් විතර ණය වුණා. ඒ ටික ගෙවා ගන්න විදිහ නැතුව පොලිවට ගෙවන්න විදිහ නැතුව ටී වීල් එක පළවෙනි යන විකුණු නැකනම් බයික් එක විකුණුවා. බයික් එක විකුණලා අර සල්ලි බේරුවා. සල්ලි බේරලා ඉවරලා ඊට පස්සේ හරියටම මාස 3යි 3 මාසෙන් ආයි අර විදිහට ප්‍රශ්න පටන් ගත්තා. හරියටම 3 මාසෙට යන්න විතරයි ආයි අර විදිහට ප්‍රශ්න පටන් ගත්තා. ඒ 3 මාසේ ප්‍රශ්න පටන් ගත්තට පස්සේ ආයිම ඊට පස්සේ එයා ගාවට ඒ කරපු කෙනා ගාවටම ගියා. කරපු කෙනා ගාවටම ගිහින් කොහොම මේ විදිහේ ආයි අර විදිහමයි ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ මනුස්සයා ආයි කොහොම රුපියල් 20000ක් විතර බඩු විස්තේකුත් දීලා තවත් ලක්ෂයක් අතින් ඉල්ලුවා 3 මාසෙකින් ඒක ආයි කරන්න. ඊට පස්සේ අපිට සල්ලි දුන්න මං කොහේ ඕන එකක් වෙච්ච දෙන් ගෙදර යන්න කියලා අපි ආපහු ආවා. ඒ ඇහිලා මේ ගෙවල් ගාව එක්කෙනෙක් එක්කන් ගියා. ඒ ගියාට පස්සේ ඇහිලා එයාත් තොইলেත් ලෑස්ති කරා. එයාටත් ලක්ෂ 1කමාරක් අතින් දුන්න බෙරකාරින් වෙනම 20000ක් දුන්නා. බඩු වලට නැතුව ඒ ටික දුන්නේ ආයි පොලියට හොයාගෙන. පොලියට හොයාගෙන පොලිය ගෙවුවා. ඒත් හොඳක් ඉවරයක් නෑ. ඊට පස්සේ ටී වීල් එකක් විකුණුවා. ටී වීල් එකක් විකුණලා ඉතින් ඒත් ඔය තොইল වලටම ඊට පස්සේ ආයි ඒක ඉවර වෙලත් හරියටම 3 මාසෙයි 4 වෙනි මාසෙකට ආයි අර විදිහමයි. ඊට පස්සේ ආයි ඒ ගෙවල් පැත්තේ එයාගේ වැඩපැලේම ළමෙක් කරනවා කියලා එහෙට එක්කන් ගියා. ඊට පස්සේ එයා කරේ මොකද්ද? එයා වයින් කරා කියලා වරමක් තියෙනවා එයාගේ මේකයි කියලා හදලා දෙන්නම් කියලා හැමදේම මරල් සුද්ධ කරන්න 25000යි ඔහොම කීකී රටේ නැති ඒවා කීකී පිළිම ගොඩකුත් ඇති හොඳක් කුණේ නැහැ තිබිච්ච හැමදේම නැති වුණා. හැමදේම ණය වෙච්ච විතරයි උනේ. අනුරාධපුරේ යන්න ඕනේ හෙට ආරේ යන්න ඕනේ කියලා එකපාරට රෑ කතා කරලා කරන අනුරාධපුරේ යන්න ඕනේ මෙච්චර යනවා රුපියල් 30000යි 40000යි ඒට උදේ වෙනකොට හොයන්න නැත්තෝ. ගොඩක් කරන්නේ මම වැඩපිළි ළමයින්ට කෝල් කරලා එයාලට කියලා මගේ යනකොට කාඩ් එකට තමයි සල්ලි දාගත්තේ. රුපියල් 30000 40000යි ඒවට පොලිය ගෙවන්න ඕනේ. මෙයා කරේම රුපියල් 70000ක 80000ක පඩියක් ගන්නවා 80000ක 70000ක පඩියක් ගන්නවට කරේම පොලිය ගෙවපු එකම විතරයි අරගත්තු සල්ලි වලට. ඊට පස්සේ ඒ කරත් හොඳක් තිබුණේ නැහැ. ඊට පස්සේ අන්තිමට අපිට ගෙදරවත් ඉන්න බැරුව ගියා. ගෙදර හිටියේ නැහැ. කොහොමරි ගිය සතියක් මෙතන යනකොට සතියක් තිස්සේ හිටියේ පිට සම්පූර්ණ අංග සම්පූර්ණ ගේ පාස් කරලා ගියා. ගේ හදලා තියෙදි ටයිල් කරලා ඔක්කොම කරලා ගේ තියෙදි ගේ වහලා දාලා
අන්තිමට දැන් වල ගෙවල් වල පැදුරු දාගෙන මේ ළමයි එක බිම නිදාගත්තේ. මෙතනට එද්දි එදා ඊට පස්සේ අන්තිමට මම ගෙදරින් යන්න ගියා රෙදි බෑග් එකකුත් අරගෙන යන්න දෙයක් කෙනාවත් අරගෙන ගිහිල්ලා මේගොල්ලෝ දන්නවද මම හිටපු තැනක් මගේ පන්තියේ හිටපු යාළුවෙක්ගේ ගෙදර මම නතර වෙලා හිටියා පොඩි එක්කෙනාවත් කියන දවසක ඊට පස්සේ අන්තිමට මෙයා නගාගල්ලා කිව්වා උන්නයි ගෙදර එන්නනේ මරුණත් අපි එකටනේ ගෙදර ඉමුයි කියලා. ඊට පස්සේ ඒත් මම එදා මම ආපහු ගෙදර ආයි බදාදා මම සම්බුද ගියා බදාදා ගෙදර ආවා. ගෙදර ඇහිල්ලා ඒත් කියන මාමලා ගෙදරට ආවේ නැහැ. ගෙදරට ගිය ගමන් ඔළුව කැක්කුම ඇදෙනවා. මෙයාට මාව පෙන්නන්න බෑ. මට මෙයාව පෙන්නන්න බෑ. අම්මාව පෙන්නන්න බෑ. අම්මා එක්ක මගේ කරන්න වෙනවා. එක්ක මෙයාත් එක්ක කරන්න වෙනවා. උයා ගන්න බත් ටික ඒ පාර රයිස් කුකර් එක පිටින් බෑග් එකට දාගෙන වල තියෙන හොදි ටික දාගෙන එකපාරට ගෙදරින් යනවා. රෙදි කොට්ට අරගෙන මේ ළමයි ඔවේ අරගෙන දෙයක් ගාන හිටියා. ඊට පස්සේ ඉඳලා මේ අක්කා මට කලින් කතා කරා මෙහෙම දැනක් තියෙනවා යන් කියලා. මම දන්නේ අපේ ටීචර් මේකට වෙන්නේ නැති හිටින්නේ නැත්te එන්න. ඊට පස්සේ මෙයාට කේන්ති ගිහලා එදා සෙනසුරාදා දුවල. ඔව් ගිය සෙනසුරාදා මෙයා මට කිව්වා මේ අර හින්දානේ ප්‍රශ්න තියෙන්නේ ළමයා කාට මෙයාව දෙමු කියලා කාට හරි. මට ඕකට කේන්ති කිව්වා. මම කිව්වා මට ළමයි දෙන්න බෑ. මේ තැන් මට ළමයි දෙන්න බෑ කියලා මම ඉවලින් ගාව මේ අක්කට කතා කරේ අක්කේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි ඊට පස්සේ මෙයා කිව්වා නංගි ඔයා හෙට මෙන්න මෙහෙමයි කියලා. ඒ ආපෙලේ තමයි මෙතන වෙලාගේ එදා ඒ යකින් අයින් වුණත් හරි තව මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපි එදාට අපි හොයාගෙන කන්නවත් තිබුණ නැහැ. ගෙදර කන්නවත් නැති තරමට අපි සෑහෙන්න වැටුණා. අපේ අම්මා තාත්තත් අපිත් කතා කරන්නේ නැති තත්ත්වෙට පත් වුණා. තව අදටත් කතා කරන්නේ නැහැ. තාමටත් දැන් ඒත් මම මෙතන හිතුවා මම යන ගමන් හරි ගෙදරට ගිහිල්ලා යනවා ඕන දෙයක් වෙච්චදී එයාලා ඕන දෙයක් කියපුදී මම ගෙදර යනවා කියලා. අපි විඳපු දුක දන්නේ අපි විතරයි කවුරු මොනවා කිව්වා වුණත්. දැන් ඒ වගේම ඔයාගෙන් අපි කීයක් ගත්තද මුදල්? මට පහක්වත් නැහැ මෙතනට අවශ්‍ය කියාපු ගාන විතරයි. ආමෙන්. දෙවියන් වහන්සේගේ ආශිර්වාද පස්සේ ආපු මුදල විතරයි. අද ඔබ දෙවියන් වහන්සේගේ පාමුලට එනවා නම් උන්වහන්සේ සූදානම් යේසුස් වහන්සේ බොස්සෝ කරා. හරිද? යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඉල්ලන දේ දෙවියන් වහන්සේ දෙන්න සූදානම්. හරිද? ඔබගෙන් යන්නේ ඔබ කැපකිරීමක් කරලා එන්න යන වියදම විතරයි. හරිද? දෙවියන් වහන්සේ ඔබට සියල්ල නොමිලේ දෙන්න උදෙනා. ආමෙන්. ආමෙන්. මම විශ්වාස කරනවා මීට කලින් කියපු කාලේ ආවනම් අර කියපු හැම දෙයක්ම අද ඉතුරුයි. කමන්නේ. නැවත ඒ දේවල් උන්වහන්සේ ඔබට දෙයි.